හැමෝටම අයිබෝවන් සුබම සුබ දවසක් වේවා. ඉතින් එඩියුකේෂන් වර්ල්ඩ් අද ඔයගලන්ට අරගෙන ආවලා තියෙනවා අපි කතා කළ යුතු දෙයක් ගැන. ඒ තමයි ප්‍රෞඩ ඉතිහාසය. ඔව් ප්‍රෞඩ ඉතිහාසය. ප්‍රෞඩ ඉතිහාසය ගැන දන්නේ නැති අය තමයි අද අපේ සමාජයේ තියෙන පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයන් විශාල ප්‍රමාණයක් කුරුටු ගාලා විනාශ කරන්න බලන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක හැමෝටම වැදගත් වීඩියෝ එකක් වේවි කියලා. ඉතින් ප්‍රෞඩ ඉතිහාසය ගැන කතා කරනකොට සීගිරිය වගේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයක් ගැන කතා කිරීම අනිවාර්ය වෙනවා. ඉතින් මම ඒ ගැන වෙනම ෂෝට් වීඩියෝ එකක් කරන්න ආවා. හැබැයි මම ඒ ගැන අද චුට්ටක් කතා කරා. ශ්‍රීගිරිය ගැන කතා කරාම මේ සීගිරියේ උඩට ජලය යන විදිය ගත්තොත් ජල පොකුණු වලට උඩට ජලය යන විදිය ගැන කතා කරොත් ඒක ඇත්තටම පුදුමයක්. කොහොමද ඇත්තටම මේක යනවා? අද කාලේ නම් ජල මෝටර තුලින් ඒව කරගන්න පුළුවන් වුණාට ඒ කාලේ ජල මෝටර තිබ්බේ නෑනේ. එහෙනම් ඒ කාලේ කොහොමද මේ දේවල් සිද්ධ කරේ? කොහොමද උඩට ජලය ගෙනියන තරම් පීඩනයක් ඇති කරගත්තේ? ඒ වගේම මේ සීගිරිය ගැන කතා කරාම සීගිරියේ තියෙන පඩිපෙල් විශාල ප්‍රමාණයක්. මේ පඩිපෙල් හැම එකක්ම කාශ්‍යප රජතුමා නැග්ගද? සාමාන්‍ය රජ කෙනෙක් ගත්තොත් රජ පෙළන් තියෙන සාමාන්‍ය මිනිස්සු විදින දුක රජ කෙනෙක් විදින්නේ නැහැ. එහෙනම් කාශ්‍යප රජතුමා ඇත්තටම මේ පඩිපෙල් නැගලා තියෙනවා. නැත්තම් සමහර පුරාවිද්‍යාඥයන්ගේ මතයක් වෙන කර්කටක යන්ත්‍රයේවත් විදුලි සෝපානයක් ඇත්තටම තිබ්බද? මේකත් අභිරහස. එතකොට මේ සීගිරිය කියලා කියන්නේ ප්‍රෞඩ ඉතිහාසය තුල ගැබ්බෙලා තියෙන අභිරහසක් කියලා අර්ථ දැක්වුවොත් මම හරි. ඉතින් ඒ වගේම තමයි සිරිපාදය. සිරිපාදය ගැන කතා කරොත් පූජනීය ස්ථානයක් වුණා. ඒකත් අභිරහසක්. ඇත්තටම මේ සිරිපාදය නගින්න බෑ කිව්වොත් එහෙම වෙනවද? ඇත්තටම ඒක අභිරහසක්. කොහොමද එහෙම වෙන්නේ? එහෙම කොහොමද මිනිසාගේ සිත ඒ විදිහටම වෙනස් කරන්නේ? අන්න ඒක තමයි මහිම. ඒ මහිමේ විනාශ කරන්න ආපු උදව් දීපු මිනිස්සුන්ට අත්ලා තියෙන අද්දකේ සමහර කට්ටිය දන්නවත් ඇති. සමහර කට්ටිය වීඩියෝ වලින් උනත් බලලා. ඉතින් අන්න ඒක තමයි මේ ප්‍රෞඩ ඉතිහාසයේ තියෙන විශේෂත්වය. ඒ වගේම අද පොඩි ජලාශයක් හැදුවත් ඒක ටික දවසක් ගියා. අවුරුදු දෙකක් විතර ගියා. ඒක ප්‍රතිසංස්කරණයක් සිදු කරන්න නෑ. අඩුම ගානේ පැව් බැම්ම හරි ප්‍රතිසංස්කරණයක් සිදු කරන්නේ නෑ. හැබැයි කලාවැව එහෙම දෙයක් කරලා තියෙනවද? අන්න ප්‍රෞඩ ඉතිහාසයේ තියෙන ප්‍රබලත්වය ගෙනේ විදිය. ප්‍රෞඩ ඉතිහාසය පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර තුලින්ම නිර්මාණය වෙලා නැහැ. ඒවට පුද්ගලයන් පවා උදව් දීලා තියෙනවා. අපි ගත්තොත් පණ්ඩුකාභය රජු, මහා පරාක්‍රමබාහු රජු, ඒ වගේම මින්නේරි දෙවියෝ, වලගම්බා රජු, මේ වගේ රජවරුත් මේවට සම්බන්ධ වෙලා තියෙනවා. මේවට හිමිකාරත්වය දරනවා. ඒ වගේම රජවරුන්ට පුරුෂයන්ට පමණක් මේක සීමා වෙලා නැහැ කියලා එදා සෝමාවතී දේවිය අපිට කිව්වා. ඒ වගේම මේක ලොකු කට්ටියට විතර මේ වීරකම් ලොකු කට්ටියට විතරක් සීමා වෙලා නැහැ කියලා මත්තම් බණ්ඩාර කිව්වා. අයියන්ඩි බියනවන්න මැරෙනාසටි මම පෙන්නම් කියලා. ඔව් එදා එහෙම කිව්වා. ඒ වගේම සිංහල ජාතිය විතරක් වීරකම් පෙන්වන්න ඕනි නැහැ කියලා සිද්ධි ලෙබ්බේ මහත්මයා, ඒ වගේම ශ්‍රී ආරුමුග නාවෘතුමා එහෙම අපිට කියලා දුන්නා. ඉතින් අන්න ඒ වගේ මේ ප්‍රෞඩ ඉතිහාසය පුද්ගලයේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර වගේ දේවල් වලින් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් අපි මේව රැක ගන්න ඕනේ. ඇත්තටම අපේ ඉතිහාසය ගැන කතා කරොත් වෙන රටවල නැති ඉතාම අභිමානවත් දේශාභිමාන ප්‍රෞඩවත් ඉතිහාසයක් අපිට තියෙනවා. ඒ අපේ වාසනාවට, අපේ ජාතියේ වාසනාවට, අපේ ලක් මවගේ වාසනාවට එහෙම දෙයක් ලැබිලා තියෙන්නේ. එහෙම වාසනාවට ලැබිච්ච දෙයක් අපි අනිවාර්යයෙන්ම ආරක්ෂා කරගන්න ඕනේ. ඉතින් මම ඕගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් දෙන පණිවිඩය තමයි කවදාවත් පුරාවිද්‍යාත්මක ස්ථානයක පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයක ඕනෑම ආකාරයේ පුරාවිද්‍යාත්මක තැනක ඉතිහාසයට වටින තැනක
දෙයක් විනාශ කරන්න උදව් දෙන්න එපා. ඒවා රැක ගන්න උදව් දෙන්න. එදා අපේ මුතුන් මිත්තෝ මේවා රැකගත්ත හින්දා තමයි අද අපි මේ දේවල් දැකලා අපේ ඉතිහාසය මොන වගේද කියලා තීරණය කරගන්නේ. ඉතින් එහෙනම් ඒ මුතුන් මිත්තන් කරපු වගකීම ලොකු පොඩි කියලා ભેදයක් නැතුව අපි කරන්න ඕනේ. ඉතින් අපි අපේ දේ රැක ගන්න ඕනේ. ඒ දේ රැකගත්තොත් අපිට පුළුවන් අපේ ඉතිහාසයේ ඉදිරියට ගෙනියන්න. ඉදිරි පරම්පරාවන්ට දෙන්න. ඉතින් මම ඕගොල්ලන්ට කියන එකම දේ තමයි මේක රැක ගන්න ඕනේ. අපේ ප්‍රෞಢ ඉතිහාසයේ වැදගත්කම ඒක. අපේ ප්‍රෞಢ ඉතිහාසයක් අපිට නැත්තම් රටවල ඉන්න සංචාරකයෝ අපේ රටට එන්නේ නැහැ. ඒ වගේම තමයි අපිට ඉතිහාසයක් අනිත් රටවල පේරු රාජධානිය වගේ ඉතිහාසයේ ගොඩක් තියෙන රටවල ඉතිහාසයට ලස්සන ඉතිහාසයක් තියෙන රටවල් තියෙනකොට අපිට ඉතිහාසයක් නැතිකොට අපිට කොච්චර දුක හිතේද? ඒ වගේ දේවල් ඉදිරි පරම්පරාවට නොදැනෙන්න අපි ඒව ආරක්ෂා කරන්න ඕනේ. ඉතින් මගේ මේ වීඩියෝ එකේ ප්‍රධාන අරමුණ තමයි අන්න ඒක. ඉතින් අපි ඒ දේ ආරක්ෂා කරගන්න ඕනේ. ඇත්තටම කිව්වොත් මේකේ තියෙන පරාක්‍රම බහු රජවරු, වලගම්බා රජවරු, ඒ වගේම තමයි රජවරුත් නෙමෙයි. ඒ කාලේ හිටපු මිනිස්සු ජනතාව මේවා ආරක්ෂා කරා. ඉතින් අපිත් ඒවා ආරක්ෂා කරගනිමු කියන වගකීමත් සමග සමාජයට අමතක වෙලා තියෙන වගකීම නැවතත් මතක් කර දෙමින් මම මගේ වීඩියෝ එක අවසන් කරනවා. ඉතින් අද এডুকেෂන් වර්ල්ඩ් අද අපි කතා කරේ මේ ප්‍රෞಢ ඉතිහාසය ගැන. අපි ඇයි මේ ප්‍රෞಢ ඉතිහාසය රැක ගන්න ඕනේ කියන එක ගැන. ඉතින් මම පොඩ්ඩක් කෙටියෙන් ඔයගොල්ලන්ට තේරුම් කරා. කොහොම හරි අපේ channel එක subscribe කරන්න, like කරන්න. ඒ වගේම ඔයා විතර මේ දැනුම උකහා ගන්න එපා. ඔයාගේ යාළුවා අතරත් මේ දැනුම උකහා ගන්න. ඒකෙන්ද ඔයා මේක share කරන්න. ඒ වගේම පොඩි comment එකකුත් දාලා යන්න. ඉතින් ඔයගන්ට සුබම සුබ දවස්. ආයිබෝවන්. ඉතින් මේ තමයි education වල learn කරමු සතුටින්.